දේශපාලනික වගේම සංස්කෘතිකමය රාමුවක් තුළ හිර කරලා වලදාලා තියෙන අපේ සැබෑ ඉතිහාසය අද මේ වෙනකොට බොහෝ දුරට අනාවරණය වෙමින් පවතිනවා. සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි මේ වලලපු ඉතිහාසය පිළිබඳව විද්‍යාර්ථයි පර්යේෂණ පත්‍රිකා පවා මේ වෙනකොට සම්පාදනය කරනවා. භෞතික සාක්ෂි වගේම උවමනාවටත් වඩා වැඩියෙන් පවතින ශාස්ත්‍රීය කරුණු අපට මුණගැහෙන්නේ මේ පිළිබඳව කෙරෙන විමර්ශනත් සමගයි. මහා වංශයේ රචිත අශෝක අධිරාජයා පිළිබඳ තොරතුරු අශෝක අධිරාජයාගේ දේශයෙන්ම එල්ල වෙන නිර්දය විවේචන සමග මේ වෙනකොට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අද මේ වැඩසටහන ඒ පිළිබඳවයි. ඉන්දියාව තුළ බුද්ධ රාජධානියක් එහෙම නැත්නම් බුද්ධ දේශයක් ගොඩ නැගුවේ තහවුරු කරේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි කනින්හැම්. කනින්හැම් තමයි කියන්නේ මේ තමයි බුදුන් නිපදුන ස්ථානය, මේ තමයි බුදුන් බුදු වුණ ස්ථානය, පළමු ධර්මදේශනයේ සිදු කළ ස්ථානය, මේ තමයි බුදුන් පිරිනිවන් පෑ ස්ථානය කියලා. එතකොට කනින්හැම් මේ දේවල් මේ තරම් ස්ථීරවම තහවුරු කරන්න මොනවද පාදක කරගන්නේ? 19 වෙනි සතවර්ෂයේ වෙනකොට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයන් බවට පත් වෙලා ඉවරයි. ඒ තරම් ලොකු අතීතයක් නැති මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය තිබුණ ඉදිකිරීම, මේ අපේ රටේ සංස්කෘතිය, ඒ වගේම බුදුදහම පිළිබඳව තිබුණ ඉතාමත්ම අපේ රටේ වැසියන්ගේ තිබුණ ගෞරවය, ආදරය දැක්කම මේගොල්ලෝ දිගින් දිගටම මේ අපේ සංස්කෘතිය සහ ආගම පිළිබඳව තොරතුරු දිගින් දිගටම හෙවීම කරලා තියෙනවා. ඉතින් මේ හෙවීමේ ප්‍රතිඵලයක් තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය 1930 වර්ෂයේදී මහා බ්‍රිතාන්‍යයට රැගෙන යාම. ඍජුවම ලියවිලා තියෙනවා ඉතිහාසයේ 1830 දී ජෝර්ජ් ටර්නර් සහ හියු නෙවිල් විසින් මේ ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය මහා බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවත්, එය අද මේ වෙනකොට මහා බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයේ පවතින බවත් ඉතාමත්ම සුපැහැදිලිව රචනා වෙලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් මුණගැසීමත් සමගම මේ ජෝර්ජ් ටර්නර්ලා තව දුරටත් මේ අපේ රටේ සංස්කෘතිය සහ ආගම පිළිබඳව තොරතුරු හොයා යාම නෙමෙයි හඹා යෑම, පසුපස හඹා යෑම සිද්ධ කරලා තියෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1837 දී මේ ජෝර්ජ් ටර්නර් මහා වංශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ. ඉතින් 1830 වෙනකොට මේගොල්ලෝ හොඳින් පරිශීලනය කරලා තියෙනවා ත්‍රිපිටකය. 1837 වෙනකොට මේගොල්ලෝ හොඳින් පරිශීලනය කරලා තියෙනවා මහා වංශය. මහා වංශය සහ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා බුදුන් වහන්සේගේ ඉපදීම සහ බුද්ධත්වය, පරිනිර්වාණය යන සියලුම කරුණු කාරණා හා සම්බන්ධ සියලුම ඉතිහාසය සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ මහා වංශ රචකයා ඉතාමත්ම නිවැරදිව මහා වංශ රචකයා රචනා කරනවා ලක්දිවට බුදුදහම වැඩම වීම, බුදුදහම රැගෙන යාම සම්බන්ධව මහා වංශයේ. එතකොට ලක්දිව කියන දේ අනිවාර්යයෙන්ම ජෝර්ජ් ටර්නර්ලා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී මේගොල්ලෝ අනිවාර්යයෙන්ම මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරලා තියෙන්නේ මේ සමස්ත ශ්‍රී ලංකාව කියන අදහස්. මහා වංශය පරිශීලනය කරන කෙනෙකුට හොඳින්ම මුණගැහෙන වචනයක් තමයි මිහිඳු හිමියන් ලක්දිවට බුදුදහම ව්‍යාප්ත කිරීමට පැමිණීමේ ක්‍රියාදාමය. ඉතින් මේ ලක්දිව කියන එක වරදවා වටහා ගැනීම නිසා මේගොල්ලෝ
වටහා ගත්ත දේ තමයි මේ සමස්ත අපේ ශ්‍රී ලංකාවට අද වර්තමානයේ ශ්‍රී ලංකාව ඒගොල්ලන්ගේ කාලේ සිලෝන් මේ රට තුළට බුදු දහම ආවේ මේ මිහිඳු මහා රහතන් වහන්සේ හරහා කියන එක. දැන් මේ මහා වංශය තුල පුන කතා කරනවා මේ මිහිඳු හිමියන් පිළිබඳව තොරතුරු. මිහිඳු හිමියන් අශෝක නම් රචකගේ පුතෙක් බවත් සංඝමිත්තා දියණිය බවත් ඒකේ සඳහන් වෙනවා. එතකොට මහා වංශයේ සඳහන් වෙන අශෝක අධිරාජයා මේගොල්ලෝ ශනිකවම ගලපා ගත්තා ඉන්දියාවේ ඉඳපු අතීතයේ පාලනය කරපු අශෝක කියන අධිරාජයා හාට සම්පාත කරගත්තා. ඉතින් මේ කටයුත්තත් එක්ක තමයි අවසානයේදී මේ අශෝක අධිරාජයාගේ පුතා වෙච්ච මිහිඳු ලංකාවට බුදුදහම රැගෙන එන්නේ මේ ඉන්දියාවේ සිටයි කියන දේ අවසානයේදී මේ කරුණ ස්ථාපිත වුණා. ඉතින් ඒක තමයි මේ ඛේද වාචකයේ මූලාරම්භය. දැන් අද අතීතයේ වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඉතින් මොන දේ වුණත් අපිට පැහැදිලි කර ගැනීම බෞද්ධයෝ විදිහට අපට පැහැදිලි කර ගැනීමේ විශාල වටිනාකමක් තියෙනවා. ඉන්දියාවේද බුදුන් වහන්සේ ඉපදුනේ සහ මිහිඳු හිමියන් ඉන්දියාවේ සිටද අපේ මේ ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන ආවේ කියන කාරණේ. ඉතින් එතනදී අපිට එකම එක සාධකයයි ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? මේ කියන අශෝක අධිරාජයා සත්‍ය වශයෙන්ම කොහේ කෙනෙක්ද කියන එක හොයා බලන දේ. ඉතින් ඉන්දියාවේ තියෙන රචිත මූලාශ්‍ර ගත්තහම ඉන්දියාවේ කිසිදු රචිත මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඉන්දියාවේ ඉඳපු අශෝක කියන අධිරාජයා ලංකාවට බුදුදහම ව්‍යාප්ත කිරීම පිණිස මොකක්ද තමුන්ගේ දරුවෝ මේ මිෂනාරිවරුන් ලෙස ලංකාවට එව්වයි කියන කාරණේ කිසිම තැනක මේක සඳහන් වෙන්නේ නැහැ. වෙන දෙයක් නෙමේ ඉන්දියාවේ තියෙන කිසිදුම අතීතයේ වංශ කතාවක ඒ වගේම රචිත ග්‍රන්ථයක එහෙමත් නෙමේ අශෝක අධිරාජයා විසින් පිහිටවපු කිසිදු ශිලා ලේඛනයක කිසිදු තැනක සඳහන් වෙන්නේ නැහැ අශෝක අධිරාජයාගේ පුතෙක් බව මේ මිහිඳු හිමියන්. ඉතින් මහින්ද කියන තෙරණුවන් අශෝක අධිරාජයාගේ පුතෙක් කියන දේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙන්න ප්‍රධානයෙන්ම බලපෑවේ එකම සාධකය උනේ ලංකාවේ මේ රචනා වෙලා තියෙන මහා වංශය. ඉතින් මේ දේවල් ඉන්දියාවේ ඉන්න ඉතාමත්ම ප්‍රවීණ ඉතිහාසඥවරියක් තමයි රොමිලා තාපර් කියන්නේ. අදටත් ඉන්දියානු ඉතිහාසය තුළ තාමත්ම විවාදයට තුටු දෙන කාරණයක් තමයි මේ අශෝක අධිරාජයාගේ පුතෙක්මද මේ මහින්ද කියන කාරණය. රොමිලා තාපර් ඉතාමත්ම නිර්දය ලෙස මේ මිහිඳු හිමියන් සහ සංඝමිත්තා තෙරණිය පිළිබඳව තියෙන මේ කතාව නිර්දය ලෙස විවේචනය කරන කෙනෙක් තමයි රොමිලා තාපර්. මේ රොමිලා තාපර් කියනවා පළමුවෙන්ම පටන් ගන්න තැනදිම මේ සංඝමිත්තා ඒ කියන්නේ සංඝයාගේ මිතුරිය කියන වචනය හරිම අස්වාභාවිකයි. ඒ වගේ ඉන්දියානු සංස්කෘතිය තුළ ඒ වකවානුව තුළ මේ වගේ නමක් තියෙන කෙනෙක් බිහි වුණා කියන එක තර්කානුකූලව අපට පිළිගන්න බෑ. ඒක එදා පැවතුණු සංස්කෘතිය අනුව සංඝයාගේ මිතුරිය කියන නමක් කොහෙත්ම ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ දරුවෙකුට තියෙන්න බෑ කියන දේ තමයි මේ රොමිලා තාපර් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ රොමිලා තාපර් ප්‍රකාශ කරන තව කාරණයක් තියෙනවා. මොකද මේ මහා වංශය තුල රචනා වෙලා තියෙනවා සංඝමිත්තා තෙරණිය
මෙහෙණියක් බවට පත් වෙන්නේ වයස අවුරුදු 20 කියන එක. ඒත් එක්කම ඊට වසර 2කට පෙර ඒ කියන්නේ වයස 18දී මේ සංගමිත්තා තෙරණිය විවාහ ප්‍රාප්ත වුණ බව මේ මහා වංශයේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මේ මහා වංශයේ සඳහන් කරලා තියෙනවා අශෝක අධිරාජයාගේ බෑණනුවන් කෙනෙක් වන අග්නි බ්‍රහ්ම කියන කෙනා සමග තමයි මේ සංගමිත්තා තෙරණිය විවාහපත් උනේ කියන දේ. ඉතාමත්ම කීර්තිමත් ඉතිහාසඥ විශාරදවරියක් වන රමිල තාප කියනවා ඒ කාලය තුල ඒ වකවානුව තුල ඉන්දියාවේ තිබුණ විවාහ නීති රීති සහ සම්ප්‍රදායන් අනුව කොහෙත්ම ලේ ඥාතින් පළමු පෙළ ලේ ඥාතින් අතර විවාහය මුළුමනින්ම තහනම් කරලයි තිබුණේ කියන කාරණේ. එතකොට ඒ අනුව රමිලා තාපර් කියනවා ලංකාව තුල නම් අශෝක අධිරාජයාගේ දුවකට කොහෙත්ම තමුන්ගේ අශෝක අධිරාජයාගේම බෑණෙක් වුණ අග්නි බ්‍රහ්ම සමග විවාහයක් සිද්ධ වුණා කියන දේ පිළිගන්න බෑ කියන එක. ඊට අමතරව මේ රමිලා තාප සඳහන් කරන තව එක් විශේෂ කාරණයක් තියෙනවා. වයස 18 දී විවාහ වුණා නම් සුමන කියලා පුතෙකුත් හම්බ වුණා නම් ඒ වෙනකොට ඉතාමත්ම ලදරු අවදියේ බිලිඳු අවදියේ මේ දරුවා ඉද්දිද්දි තමයි මේ සංගමිත්තා මොකක්ද මෙහෙණියක් බවට පත් වෙන්නේ කියන එක. රොමිලා තාපර් තර්ක කරනවා මේ කිරිබොන වයසේ දරුවෙක් ඉද්දද්දි කොහෙත්ම අම්මෙක් මේ විදිහට සසුන්ගත වුණා කියන දේ අපට පිළිගන්න බෑ කියන කාරණේ. ඉතින් ඒ අනුව කොහොම නමුත් කිසිම තැනක අශෝක අධිරාජයාට සංගමිත්තා කියන දුවක් හිටිය බවට කිසිදු සාක්ෂියක් නැති නිසා මේ රමිලා තාප කියනවා මේක සිදු විය හැකි දෙයක් නොවේ කියන දේ. ඊළඟට මේ මිහිඳු එහෙම නැත්නම් මිහිඳු කියන්නේ ශ්‍රී ලංකීය සම්ප්‍රදායට අනුව මහින්ද කියලා මේ අශෝක අධිරාජයාට පුතෙක් ඉඳපු බවත් ඉන්දීය ඉතිහාසයේ කිසිම තැනක රචනා වෙලා නැහැ කියන කාරණේ හයිලයිට් කරනවා මේ රමිලා තාප මැතිණිය. ඉතින් මෙයා වැඩි දුරටත් කතා කරනවා ශිලා ලේඛන 33ක් පිහිටවලා තියෙනවා අශෝක අධිරාජයා. මේ ශිලා ලේඛන 33න් එක් ශිලා ලේඛනයක සඳහන් වෙනවා එයාගේ දෙවෙනි බිරිඳ වුණ කෞරවකී සහ ඒ කෞරවකීට ජාතකව හම්බ වුණ පුතා වුණ කුණාල ගැන. ඉතින් ඒ වෙනකොට පළමු බිරිඳ විදියට ඉඳලා තියෙන්නේ අසන්දි මිත්‍රා. ඉතින් මේ විසවක්ගේ නමක් සඳහන් වුණ එකම ශිලා ලේඛනය තමයි මේ කෞරවකී ගැන සඳහන් වුණ. කෞරවකී ගැන විතරක් නෙමෙයි කෞරවකී සහ ඇයගේ පුතා පිළිබඳව සඳහන් වුණ මේ ශිලා ලේඛනය. ඊට අමතරව කාශ්මීර ප්‍රදේශයෙන් හොයාගත්ත එක් ශිලා ලේඛනයක සඳහන් වෙලා තිබිලා තියෙනවා තවත් පුතෙක් පිළිබඳව. ඉන්දීය ඉතිහාසයේ කිසිම තැනක මිහිඳු මහින්ද කියන නම හෝ අශෝක අධිරාජයාගේ සම්බන්ධතාවයක් කිසිම තැනකින් නිරූපණය වෙන්නේ නෑ කියන කාරණේ රමිලා තාප නිර්දය විදිහට විවේචනය කරනවා. ඒක වෙය නොහැකි කදයක් කියලා තමයි රමිලා තාප කියන්නේ. ඒත් එක්කම රමිලා තාප තවත් හොඳ තර්කයක් ගොඩනගනවා. රමිලා තාප සඳහන් කරනවා මහා වංශයේ සඳහන් වෙනවා මේ අශෝක අධිරාජයා තුන්වෙනි ධර්ම සංගායනාවකට දායකත්වයේ සැපයූ බව. අශෝක අධිරාජයා පිහිටවපු මේ ශිලාලේඛන 33 පුරාවම තියෙන්නේ ධාර්මික කරුණු. ඒ කියන්නේ පොදු මහ ජනතාවට ධර්මිෂ්ඨව ජීවත් වීම ඒ පිළිබඳව පවතින වත්පිළිවෙත් සහ මෙයා කොහොමද මේ තැන්වලට දියුණුව සඳහා ආධාර උපකාර කරේ කියන එක ධර්ම රාජ්‍යයක් පිළිබඳව තමයි අශෝක අධිරාජයා හැම වෙලාවෙම මේ ශිලාලේඛන පිහිටුවේ. එහෙම ශිලාලේඛන පිහිටවපු කෙනෙක්
තුන්වෙනි ධර්ම සංගායනාවක් අශෝක අධිරාජයා දායකත්වය දුන්නා නම් ඒක ගැන යම් කිසි සඳහනක් අඩුම ගානේ ස්ථානය තහවුරු කිරීම හෝ එවැනි දෙයක් සිදු වූ බවට යම් කිසි හෝ ඉඟියක් ලැබෙන ශිලා ලේඛනයක් අපට මුණ ගැසෙන්න ඕන කියලා තමයි මේ රමිලා තාප පුන පුනා කියන්නේ. ඉතින් අපිට අශෝක අධිරාජයාගේ ශිලා ලේඛන විශ්ලේෂණය කරලා බලනකොට අපට ඒක අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා. ඒ කියන්නේ එයා ධර්මය පිළිබඳව දක්වපු දායකත්වය කියන දේ. ඉතින් රොමිලා තාපරට අනුව නම් මිහිඳු එහෙම නැත්නම් මහින්ද හෝ සංඝමිත්තා කියන දරුවෝ අශෝක අධිරාජයාට ඉඳලා නැහැ. එතකොට කවුද මේ මහින්ද සහ සංඝමිත්තාගේ පියා වුණ අශෝක අධිරාජයා? අපිට මේක තද බල ප්‍රශ්නාර්ථයක් විදිහට අපේ ඉතිහාසය තුල ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේම තවත් ප්‍රබලම කාරණා විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ අශෝක අධිරාජයා ඉන්දියාවේ අශෝක අධිරාජයා ගෞතම බුදුන් සරණ ගියාද කියන දේ. ඒ කියන්නේ බුදුන් සරණ යාම කියන අශෝක අධිරාජයා බුදුදහම බුදුන් සරණ යාම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ගෞතම බුදුන් ගේ ජීවත් වන සමයේදීම ඉන්දියාව තුළ අපිට දකින්න පුළුවන් මහාවීර නම් තීර්ථක බුදුවරයෙක් ජෛන බුදුවරයෙක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට පොඩි ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා කොහොමද මේ අශෝක අධිරාජයා මේ ගෞතම බුදුන් මද සරණ ගියේ කියන කාරණේ. මේ වෙනකොට මේ තියෙන සරලම කියන්න බැරි මේ තියෙන කරුණු අනුව අශෝක අධිරාජයාගේ දරුවෝ නෙමෙයි කියන දේ තමයි අපි ලාංකික සාමාන්‍ය පුරවැසියන්ට වඩා ඉතිහාසඥ විශේෂඥවරියක් වුණ රොමිලා තාපරණන් කියන්නේ. එහෙමනම් අපිට බලන්න වෙනවා මේ අශෝක අධිරාජයා ඇත්ත වශයෙන්ම සරණ ගියේ කවුද? ගෞතම බුදුන්ද මහාවීර කියන තීර්ථක බුදුන්ද කියන එක. මේකටත් වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කැනීම් වලින් මුණ ගැහෙනවා අශෝක අධිරාජයාගේ ශිලාමය පෝර්ට්‍රේට් එක. ඒ කියන්නේ ප්‍රතිමාවක්, පිළිමයක්, නිර්මාණයක් මුණ ගැහෙනවා. මේ නිර්මාණය දැන් ඕගොල්ලෝ දකින්නේ ඔන්න ඔය නිර්මාණය. හොඳට බලන්න මේ නිර්මාණයේ අශෝක අධිරාජයා ඒක ගැන කියන්නේ ඒකේ අශෝක කියන නම උඩින් ඒක අශෝක අධිරාජයාගේමයි කියලා තහවුරු වෙන්නේ. අශෝක කියන නම ශිලාලේඛනයක් ඒකේ පවතිනවා. එතකොට මේ අශෝක අධිරාජයාගේ මේ නිර්මාණය ඔබ හොඳට බලන්න කොහොමද මේ අශෝක අධිරාජයා ඉන්නේ. අශෝක අධිරාජයා තම බිසව සහ බිසවුන් සහ උපස්ථායිකාවන් සමග ඉන්න දර්ශනයක් තමයි ඔය තියෙන්නේ. එතකොට මේ ගල් වඩුවා මේ අශෝක අධිරාජයා සහ තමුන්ගේ ක්වීන්ලා රැජිනි ඊටත් අමතරව උපස්ථායිකාවෝ මේ සියලුම දෙනා ඉන්නේ නිර්වත්ව. ඒ වගේම මේගොල්ලෝ නිර්වත්වයි හිටියේ කියන එක පැහැදිලිවම තහවුරු වන පරිදි උලුප්පා දක්වමින් තාමත්ම මේ නිර්වත් භාවය ප්‍රදර්ශනය කරමින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ ප්‍රමුඛ සාධකයක් වෙලා තියෙනවා මේ ගොල්ලෝ හිටියේ නිර්වත්වයි කියන භාව ප්‍රකාශය බාහිරයට ලබා දෙන්න. ඊළඟට හොඳට බලන්න කැපී පෙනෙන ලෙස නිර්මාණය කරලා තියෙන අශෝක අධිරාජයාගේ උරහිසේ පැලඳි පූන නූල උරහිස හරහා මෙහිම දාලා තියෙන පූන නූල. ඉතින් පූන නූල් දැම්මේ සහ නිර්වත්ව හිටියේ කවුද? ජෛන ආගම අදහන අය. ඉතින් ගෞතම බුදුන්ගේ ධර්මයේ සරණ ගියපු කෙනෙක් නිර්වත්ව හිටියයි කියන දේ අපිට කොහෙත්ම
පිළිගන්න බෑ. ඉතින් එතනින්ම පේනවා මේ කවුද අශෝක අධිරාජයා කොහෙත්ම සරණ ගිහිල්ලා තියෙන්නේ මේ ගෞතම බුදුන් නෙවෙයි ජෛන තීර්ථක බුදුවරයෙක් කියන දේ. තීර්ථක බුදුවරයෙක් විදිහට එවකට හිටියේ මහා වීර කියන බුදුවරයා. ඒ වගේම තව හොඳ කාරණයක් තියෙනවා. අදටත් අපේ රටේ වර්තමානයේ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මම ඊයේ රාත් නිවුස් වල දැක්කා මේ තියෙන ධර්ම චක්‍රය ගැන ලොකු විවාදයක් අද මේ මොහොත වෙනකොට අපේ රටේ පවතිනවා. එතකොට අපි ඒක චුට්ටක් පැත්තකින් තියලා අපි බලමු ඉන්දියානු දජේ. ඉන්දියානු දජේ තියෙන්නේ අපේ ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම චක්‍රයද? පැහැදිලිවම නැහැ. ඉන්දියානු දජේ තියෙන්නේ අශෝක අධිරාජයාගේ අශෝක චක්‍රය. හරි. අශෝක චක්‍රය තමයි ඉන්දීය දජය තුල නිරූපණය වෙන්නේ. එතකොට මේ අශෝක චක්‍රය කොහෙන්ද මුණ ගැසෙන්නේ? අශෝක අධිරාජයා විසින් පිහිටවපු පිහිටවල තියෙන අශෝක කුළුණ වල තමයි මේ අශෝක චක්‍රය අපිට වර්තමානයේ දැක ගන්න පුළුවන් වෙන්නේ. අශෝක චක්‍රය නිරූපණය වෙන්නේ මේ කුළුණු වල. එතකොට මේ අශෝක අධිරාජයා මේ නිර්මාණය කරපු අශෝක චක්‍රයේ තියෙන ගරාන්දි 24න් නිරූපණය වෙන්නේ කුමක්ද? අපි ඒක ගැන හොයනකොට පැහැදිලියෙන්ම සඳහන් වෙනවා තීර්ථක බුදුවරුන් 24 දෙනා තමයි මේ අශෝක චක්‍රයේ තියෙන ගරාන්දි 24න් නිරූපණය වෙන්නේ කියන කාරණය. එතකොට අශෝක චක්‍රයේ මේ ගරාන්දි 24න් මේ තීර්ථක බුදුවරුන් ඒ කියන්නේ 24 වෙනියා තමයි මහාවීර තීර්ථක බුදුවරුන් 24 දෙනා තමයි නිරූපණය වෙන්නේ කියන එක සඳහන් වෙනවා. ඊට අමතරව alternately හොඳින් බලන්න මේ දෙවෙනි සටහන මේකේ සඳහන් වෙනවා විකල්පයක් විදිහට මේ බුදුන් දේශනා කරපු ධර්මෙත් මේ දේවල් මේකට දාගන්න පුළුවන් කියන කාරණේ. එතකොට ඊළඟට තවත් එක සාධකයක් තියෙනවා මේ අශෝක චක්‍රය අවට මේ නිර්මාණය කරලා තියෙන ඉතුරු මානව රූප මේ සියලුම දේවල් නිර්වාණ. ඉතින් ඒ නිසා හොඳින්ම තහවුරු වෙනවා මේ අශෝක අධිරාජයා අනිවාර්යයෙන්ම ඉන්දියාවේ ජීවත් වුණ මේ අශෝක කියන රජු එහෙම නැත්නම් අධිරාජයා සරණ ගියේ ගෞතම බුදුන් නෙමෙයි කියන කාරණය අපට ඊටම හොඳින් තීරණය කරගන්න පුළුවන්. තවත් එක දෙයක් කියන්න ඕන. මොකද මේ සාරනාත්වල තිබුණ මේ ගඩොල් ඉදිකිරීම් අවලට අමතරව හම්බ වුණා එක ප්‍රතිමාවක්. මේ අද ඕගොල්ලෝ දකින මේ ප්‍රතිමාව මේක මේ වර්තමානයේ මේ මොහොතේ සාරනාත් කෞතුකාගාරයේ ඉතාමත්ම සුරක්ෂිතව පවතින බුදු පිළිමයක්. ඔන්න බලන්න මේ බුදුන් වහන්සේගේ කිසිම ප්‍රතිමාවක් අතීතයේ හෝ වර්තමානයේ හෝ කිසිම තැනක නිර්මාණය වුණ ප්‍රතිමාවක් අපි දැකලා තියෙනවද? සිවුරක් නැතුව හොඳට බලන්න. ඔකේ සිවුරක් නැහැ. ඉතින් මොනියම් කාරණයක් යට උනත් අදටත් අපිට දකින්න පුළුවන් ගමන් මේ ඉන්දියාව තුල ඉතාමත්ම නිර්වත්ව චෛනාගම අදහන අය කණ්ඩායම් වශයෙන් මේගොල්ලෝ වීදිය වල ඇවිදගෙන යනවා. අද මේ 21 වෙනි සතවර්ෂයේ. ඒ කියන්නේ වීදියේ මම ඇහැට දැකපු කෙනෙක් විදිහට මම මේක කියන්නේ. මොකද මේ නිර්වත් වීම තුල එක ප්‍රදර්ශනාත්මක තත්ත්වයක්. අපි ජෛන අන්න ඒකයි මේ ප්‍රදර්ශනාත්මක මට්ටමක් එකේ තියෙන්නේ. ඉතින් එතනදී මේ ප්‍රදර්ශනාත්මක ව්‍යුහය තමයි එදා අශෝක අධිරාජයා පාවිච්චි කරේ තමුන්ගේ ධර්ම චක්‍රය. තමුන්ගේ තියෙන අශෝක චක්‍රය වටත් නිරූපණය වෙනවා නිර්වත් භාවය. ඒ වගේම අශෝක අධිරාජයාගේ හම්බ වෙලා තියෙන එකම කර්ණාටක ප්‍රාන්තයෙන් හම්බ වුණ එකම පිළිමෙත් හම්බ වෙනවා මේ නිර්වත් බව කියන කාරණය. ඉතින් ඒ නිසා අපිට නැවත වතාවක් අපි
හොයන්න ඕනෑ මේ අශෝක අධිරාජයා කවුද කියන කාරණය.